ආයිබෝන් කියලා පිළිගන්නවා අද මෙක්ටෙක් ෂෝ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ සියලු දෙනාම. ඉතින් අදත් මම ඔයගොල්ලන්ට අරන් ආවේ ටූල් එකක් කිව්වට අලුත් ටූල් එකක් නෙමෙයි. ඇත්තටම මම එක්ස්පීරියන්ස් කරපු ටූල් එකක් තමයි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න, එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්නද ඇවිල්ලා ඉන්නේ. හරි. ඉතින් අපි බලමු මොකද්ද අද මම අරන් ආපු ටූල් එක කියලා. ඉතින් මම අරන් ආවේ ඩිටෙක් බ්‍රෑන්ඩ් එකේ ඩීමෝලගේ ඩිටෙක් බ්‍රෑන්ඩ් එකේ පවර් ඩ්‍රිල් එකක් කෝඩ්ලස් يعني පවර් ඩ්‍රිල් එකක් කෝඩ්ලස් ඩ්‍රිල් එකක් තමයි මම අද අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයගොල්ලන්ට. මමත් මේක කීප දවසක් ටික දවසක් පාවිච්චි කරලා බලලා තමයි ඔයගොල්ලන්ට අරගෙන ආවේ. මේක ඊටමත් හොඳ ක්වොලිටියක් තියෙන ඩ්‍රිල් එකක්. කියන්නේ සාමාන්‍යයෙන් වැඩක් කරගන්න අපිට මේක ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ ඩ්‍රිල් එක කොහොමද තියෙන්නේ කියලා. ඒත් එක්කම ඩ්‍රිල් එකත් එක්ක මෙන්න මේ වගේ වොරන්ටි කාඩ් එකක් සහ යූසර් මැනුවල් එකක් හම්බ වෙනවා. ඉතින් මේකේ 6 month වොරන්ටි එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. 6 month වොරන්ටි එකක් තියෙනවා. මේ තමයි වොරන්ටි කාඩ් එක. මේක යූසර් මැනුවල්. මේ ඩිමෝ ලගේ තියෙන ඩිටෙක් කියන බ්‍රෑන්ඩ් එකකින් ගහන පවර් ටූල් එකේ කෝඩ්ලස් ඩ්‍රයිව් එක තමයි මේක. හරි. ඉතින් අපි ඊළඟට බලමු මේ ඩ්‍රිල් එක ඇතුළ මොන වගේද තියෙන්නේ කියලා. මේක අන්බොක්ස් කරලා බලමු. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට තමයි මේ ඩ්‍රිල් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මල්ටි ටූල් සෙට් එකක්ම අපිට බලා ගන්න පුළුවන් අපේ වැඩ පහසු කරගන්න. ඒත් එක්කම මේකට බැටරි දෙකක් අපිට හම්බ වෙනවා. මිලි ඇම්පියර් නෑ ඇම්පියර් අවර්ස් 1.5 ලිතියම් අයන් බැටරි දෙකක් අපිට බලා ගන්න පුළුවන් මේ බොක්ස් එකේ. එකක් මේ ඩ්‍රිල් එකට හයි කරලම තමයි තියෙන්නේ. ඒත් එක්කම අපිට හම්බලා තියෙන ඇක්සසරිස් ගැන බැලුවාම අපිට මෙන්න මේ ඩ්‍රිල් එකේ අපිට බැටරි ටික charge කරගන්න මේකේ charging adapter එකක් අපිට හම්බෙලා තියෙනවා. ඒත් එක්කම ලිතියම් අයන් බැටරි දෙකක් අපිට හම්බෙලා තියෙනවා. ඒත් එක්කම තමයි අපිට මෙන්න මේ වගේ ටූල් සෙට් එකක් අපිට හම්බෙලා තියෙනවා. ඩ්‍රිල් බිට් සාමාන්‍යයෙන් අපිට සාමාන්‍ය වැඩක් කරගන්න ඇති මට්ටමේ ඩ්‍රිල් බිට් එකක් හම්බෙලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් ක්වොලිටි එක සාමාන්‍ය මට්ටමට තියෙනවා. ලොකු ඉෂුව එකක් නැහැ. මම වැඩි ඩ්‍රිල් බිට් නම් පාවිච්චි කරලා බැලුවේ නැහැ අත්‍තරම. ඒ වගේම තමයි අපිට මේකෙන් අපිට එන හයි කරගන්න, ගලව ගන්න වගේ දේවල් කරන්න අපිට මෙන්න මේ වගේ ස්ක්‍රූ ඩ්‍රයිවර්ස් කීපයක් හම්බෙලා තියෙනවා. ෆ්ලැට් එක සයිස් දෙකකින් තියෙනවා. ඒ වගේම මල් අපිට ෆිලිප්ස් බලා ගන්න පුළුවන් ෆිලිප්ස් ටයිප් එකේ දෙකක් තියෙනවා. ඒ වගේම ඇලන් ටයිප් එකෙත් අපිට බලා ගන්න පුළුවන් ස්ටයිලන් ටූල් දෙකක් අපිට බලා ගන්න තියෙනවා සයිස් දෙකකින්. ඒ වගේම තමයි බොක්ස් ටයිප් ටූල් කීපයක් අපිට බලා ගන්න පුළුවන්. අපිට නට් වගේ දේවල් ගලවන්න බෝල්ට් නට් බලා ගන්න පුළුවන්. නට් ගලව ගන්න, බෝල්ට් ගලව ගන්න. ඒ වගේ කරගන්න අපිට මේ බොක්ස් ටයිප් එකේ ටූල්ස් කීපයක් අපිට හම්බෙලා තියෙනවා. එතකොට එතන ටූල්ස් තියෙනවා. ටූල්ස් 9ක් තියෙනවා බොක්ස් ටයිප් එකේ. එක එක සයිස් වලින් මේ සයිස් බලා ගන්න පුළුවන්. සයිස් එක ගහලා තියෙනවා ඒකේ. ඒත් එක්කම තමයි මෙතනක් තියෙනවා අපිට සාමාන්‍ය ස්ක්‍රූ ඩ්‍රයිවර් එක. දැන් මෙතන තියෙන්නේ මේක ටිකක් දිගයි. මේකේ ලොකු වැඩ කරගන්න එන තද කරගන්න එන ගලවන්න වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ටිකක් දිගයි. එතකොට මේක අපිට සාමාන්‍ය පොඩි වැඩ කරගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. මෙතනක් තියෙනවා සයිස් කීපයක්ම ෆ්ලැට් එක තියෙනවා. ඒ වගේම තමයි ෆිලිප්ස් එක මේක අපිට බලා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි අපිට මේ ටික බලා ගන්න පුළුවන්. එතකොට අපිට තව මෙන්න වගේ ෆ්ලෙක්සිබල්
ෆ්ලෙක්සිබල් ආර්ම් එකකුත් අපිට බලා ගන්න පුළුවන් මේ කේබල් ටයිප් එකක් තියෙන්නේ මේක අපිට අර සාමාන්‍යයෙන් අපිට අත දාන්න ඒ වගේ ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් දාන්න බැරි තැනකට ඒ කියන්නේ මේ අපේ ඩ්‍රිල් එක සහ ස්ක්‍රූ ඩ්‍රයිවර් එක දාන්න බැරි තැන්වල අස්සවල් වල තියෙන යන ගලව ගන්න අපිට මෙන්න මේ වගේ ෆ්ලෙක්සිබල් ආර්ම් එකක් ඕන වෙනවා. එතකොට ඒක අපිට මේ ඩ්‍රිල් එකට ෆික්ස් කරලා ඒ අදාළ තැනේ ගලව ගන්න තද කරගන්න දුරු කරගන්න වගේ දේවල් කරගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. ඉතින් ඒකත් අපිට මේකට හම්බෙලා තියෙනවා මේ ඇක්සසරිස් වලට. ඉතින් වැදගත්ම එක තමයි අපි දැන් බලන්න යන්නේ මෙන්න තියෙනවා මේකේ අපේ කෝඩ්ලස් ඩ්‍රිල් එක. ඉතින් අපි බලමු මේ පෙට්ටිය පිට් ටූල් බොක්ස් එක පැත්තකින් තියාගෙන ඉතින් මේ තමයි අපේ ඩීටෙක් බ්‍රෑන්ඩ් එකකින් එන කෝඩ්ලස් මිනි ඩ්‍රිල් එක. ඉතින් අපිට මේකෙන් සයින් වර්ගයක් කරගන්න පුළුවන්. නැත්නම් ලොකු ටෝක් එකක් අල්ලන්න පුළුවන් ඩ්‍රිල් එකක් මේ ගානට සහ මේ ප්‍රයිස් රේන්ජ් එකට ඇත්තටම මේක මැච් වෙනවා. ඒ කියන්නේ මම එක්ස්පීරියන්ස් කරපු විදිහට සාමාන්‍යයෙන් හොඳ ක්වොලිටි එකක් තියෙන හොඳ වැඩක් කරගන්න පුළුවන් ටූල් එකක් විදිහට මේක කියන්න පුළුවන්. මම මේක සාමාන්‍යයෙන් මාසයක් දෙකක් විතර දැන් මාස දෙකක් විතර මේක පාවිච්චි කරලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳ ටෝක් එකක් තියෙනවා. එන අල්ලන්න තද කරන්න තමයි ගොඩක් මම පාවිච්චි කරේ. ඩ්‍රිල් කරන්න නම් පාවිච්චි කරේ නැහැ වැඩි. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙතන ටෝක් එක මෙතන ටෝක් රේන්ජ් එක අපිට බලා ගන්න පුළුවන් 18ට යනකම් තියෙනවා මේක. ඊට පස්සේ මේක ෆෝවර්ඩ් රිවර්ස් මෙතන ස්විච් එක බලා ගන්න පුළුවන්. ෆෝවර්ඩ් රිවර්ස් මාරු කර ගන්න පුළුවන්. එතකොට මෙතන කන්ට්‍රෝල් ස්විච් එකක් තියෙනවා. මේක අපිට බලා ගන්න පුළුවන් කීක ස්පීඩ් වලින් මේකේ අපිට ස්විච් එක ප්‍රෙස් කරන ගානට මේක ස්පීඩ් කරගන්න පුළුවන්. ඊට අමතරව මෙතන තව ස්පීඩ් දෙකකට මාරු කරගන්න පුළුවන්. මෙන්න මෙතන 1 2 කියලා තියෙනවා ස්පීඩ් දෙකක්. අපිට ඒ දෙක චේන්ජ් කරගෙන අපේ වැඩේ හැටියට පාවිච්චි කරන්න පුළුවන්. එකකින් ස්පීඩ් එක අඩු වැඩි වෙන එක තමයි වෙන්නේ. ඒ ටික තමයි මේකේ තියෙන්නේ. මෙතන පොඩි LED එකක් තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් මේක ස්විච් එක භාගයට ප්‍රෙස් කරාම පොඩි බීප් ටෝන් එකකුත් එක්ක මේ ලයිට් එක පත් වෙනවා. ඒ කියන්නේ ස්ටෑන්ඩ් බයි මෝඩ් එක වගේ එහෙම එකක් තියෙන්නේ. අපිට ඊළඟට එතනින් එහාට අද කරාම මේ විදිහට බලා ගන්න පුළුවන්. අපිට ස්ලෝ එක කරගන්න පුළුවන්. ඒත් එක්කම මේක තව අද කරන්න මේකේ ස්පීඩ් එක වැඩි වෙනවා වගේ බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ ස්පීඩ් කන්ට්‍රෝල් ස්විච් එකක් තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තට මේක වටිනවා අපේ වැඩවලට. මොකද අපේ දැන් සිදුරක් විදිනවා නම් අපිට අනිවාර්යයෙන්ම ස්පීඩ් කන්ට්‍රෝල් එකක් ඕන. මොකද මුල් ටික අපිට මේකේ හයි ස්පීඩ් කරගෙන ගත්තොත් එහෙම මේක ප්‍රෙස් කරනකොටම අපිට හරියට පොයින්ට් එකට තියාගන්න බැරි වෙනවා. එතකොට මේක ස්ලිප් වෙලා ගිහිල්ලා අපිට සිදුර හරියට හරිම පොයින්ට් එකකින් විද ගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා තමයි මේකට අපිට පහසු වෙන විදියට මේ ස්පීඩ් කන්ට්‍රෝල් ස්විච් එක අපිට දෙන්නේ. ඒක ඇත්තටම වටිනවා මේකට. ඒ ටික තමයි කියන්නේ. තව මෙතන මේකේ බැටරි එක බලා ගන්න පුළුවන්. මෙතන බැටරි ලිමිට් එක මේක සාමාන්‍යයෙන් ප්‍රෙස් කරද්දි මෙතන බැටරි ලිමිට් එක කොච්චර තියෙනවද කියලා පෙන්නනවා. මේ ෆුල් charge වුණාම මේ තුනම පත් වෙනවා. මේක අඩු වෙන්න මේ කට්ට තුනක් තමයි පෙන්නන්නේ. මේක සාමාන්‍යයෙන් පළවෙනි අන්තිම කට්ටට විතර ආවට පස්සේ මේක charge කරගන්න ඕනේ. ඊට පස්සේ ඔය ටික තමයි තියෙන්නේ. අපිට මෙතන බලා ගන්න පුළුවන් මේකේ name plate එක. මේක ගැන විස්තර සඳහන් කරලා තියෙනවා. 12 volt maximum නිව්ටන් මීටර් 25ක ටෝක් එකක් මේකට අල්ලන්න පුළුවන් කියලා. maximum නිව්ටන් මීටර් 25 අල්ලන්න පුළුවන් කියලා තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේක ස්පීඩ් එක තියෙනවා සාමාන්‍යයෙන් 1350ක් revolution per minute. ඒ කියන්නේ විනාඩියට වට 1350ක් තමයි මේකේ මැක්සිමම් ස්පීඩ් එක විදියට මේගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ. ඔය ටික තමයි අපිට මේකේ බලා ගන්න තියෙන්නේ නේම් ප්ලේට් එකේ. ඒත් එක්කම මේකේ බැටරි එක ගත්තාම ampere hours 1.5 5ක ampere hours බැටරි එකක් තමයි අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ බැටරි දෙකක් තියෙනවා. මේක එකක්
ෆික්ස් කරලා එනවා. ඒ වගේම තමයි අපිට බොක්ස් එකේ තව බැටරි එකක් බලා ගන්න පුළුවන්. අපිට ස්ටෑන්ඩ් බයි තියාගන්න පුළුවන්. එතකොට මේකේ මෙන්න මෙතන මේ වගේ මේ මෙතන සහ මෙතන පොඩි ප්‍රෙස් කරන්න පුළුවන් අයිටම් දෙකක් තියෙනවා. අපිට ඒ දෙකෙන් තමයි මේක ප්‍රෙස් කරලා එහෙම එළියට ගන්න තියෙන්නේ. එතකොට ඒ වගේම මේකේ මේ ෂේප් එක බලලා මේ දෙකට මැච් වෙන විදියට එහෙම තියලා මෙහෙම තද කරන් තමයි තියෙන්නේ බැටරිය ෆික්ස් කරද්දී. ඒ ටික තමයි කරන්න තියෙන්නේ. ඒත් එක්කම ඊට පස්සේ මේක අපිට charge කරගන්න අපිට බැටරි charge කරගන්න මේ වගේ charging dock එකක් අපිට හම්බෙලා තියෙනවා. ඒකෙත් මේ charging port එක 12 volt port එකක් තියෙන්නේ. මේ බැටරි එකේ තියෙනවා charging port එකක් මෙන්න මේ විදියට යට. ඉතින් එතෙන්ට මේක මේ විදියට plug කරලා මේක plug කරන්න තමයි තියෙන්නේ. එතකොට මේකේ මෙතන ඉන්ඩිකේටර් එකක් තියෙනවා. මේ ඉන්ඩිකේටර් එක රතු පාටින් පත්තු වෙනවා මේක charge වෙන අවස්ථාවේ. charge වෙලා ඉවර වුණාම මේක කොළ පාට වෙනවා. එතකොට කොළ පාට වුණාට පස්සේ මේක අපිට charge එකෙන් remove කරලා අපිට පාවිච්චි කරන්න තියෙන්නේ. හරි. ඔය ටික තමයි මේ ගැන කියන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම වටිනවා මේ මාස 6ක් වොරන්ටි කාලයකට එක්ක මේ වගේ ඩ්‍රිල් එකක්. ඇත්තටම ලොකු ගාණක් වෙන්නේ නැහැ මට මේකට ලොකු ගාණක් ගියේ නැහැ මේ ප්‍රයිස් රේන්ජ් එකට. ඇත්තටම මේක සෑහෙන්න වටිනවා. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න මේ වගේ power drill එක ගන්න හොයනවා නම් සාමාන්‍යයෙන් beginner කෙනෙක්ට, ඒ කියන්නේ සාමාන්‍ය වැඩ පුරුදු වෙන කෙනෙක්ට, සාමාන්‍ය පොඩි වැඩ කරන අයට, ඉලෙක්ට්‍රිෂියන්ලාට වගේ කට්ටියට සෑහෙන්න මේක වැදගත් වෙනවා. මොකද ඒගොල්ලෝගේ වැඩ කරගන්න මේක හොඳටම ප්‍රමාණවත්. ඉතින් එතනින් එහාට සාමාන්‍යයෙන් මෙකැනිකල් වැඩ වගේ කරනවා නම් මේක ඒ පොඩි වැඩ කරගන්න මේක ඇත්තටම හොඳයි. ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ මේක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් වීඩියෝස් බලන ඔයගොල්ලෝ මේක දැනටමත් පාවිච්චි කරනවා නම් ඔයගොල්ලෝගේ අදහසත් මේකේ පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ ඔයගොල්ලෝගේ එක්ස්පීරියන්ස් එකත් ෂෙයා කරගන්න මේ බ්‍රෑන්ඩ් එක සම්බන්ධව, එතකොට මේ ඩ්‍රිල් එක සම්බන්ධව සහ මේ බ්‍රෑන්ඩ් එකේ තියෙන අනිකුත් ටූල්ස් සම්බන්ධව ඔයගොල්ලෝ දන්න දේවල් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. අපි අනිත් අයත් එක්කත් මේ දේවල් බෙදාගමු. මොකද මගේ එක්ස්පීරියන්ස් එක මේක ලොකු කාලයක් මම එක්ස්පීරියන්ස් කරේ නැහැ. මාසයක් දෙකක් වගේ තමයි එක්ස්පීරියන්ස් කරේ. මම ඒක තමයි ඔයගොල්ලොත් එක්ක ඒක තමයි ඔයගොල්ලොත් එක්ක මේ ෂෙයා කරගත්තේ. හරි. ඉතින් ඔය ටික තමයි අද මේ ටූල් එක ගැන මම ඔයගොල්ලන්ට කියලා දෙන්න කියන්න ආවේ. ඉතින් අපි බලමු මේක ඔයගොල්ලෝගේ එක්ස්පීරියන්ස් එක පහලින් කමෙන්ට් කරාට පස්සේ අපි ඒ දේවල් ගැන කතා කරමු. තව මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් පහල කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් විදියට ඒකට රිප්ලයි කරන්න. ඉතින් ඒත් එක්කම තමයි අපෙන් තව මොනවා හරි ඔයගොල්ලන්ට කැමති දේවල් තියෙනවා නම්, අවශ්‍ය දේවල් තියෙනවා නම් වීඩියෝ එකක් විදියට කරන්න කියලා ඔයගොල්ලන්ගේ රෙකමෙන්ඩේෂන් සහ රික්වෙස්ට් අපිට පහලින් කමෙන්ට් කරන්න. අපි ඒවා සලකා බලන්න පුළුවන්. එතකොට අපි පුළුවන් විදියට මේ දේවල් ෂෙයා කරගමු. ඉතින් වීඩියෝ එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරන්න. subscribe කරලා අපිත් එක්ක එකතු වෙන දිගටම මේ වගේ වීඩියෝස් බලන්න පුළුවන්. එතකොට මම engineering සම්බන්ධව, එතකොට engineering design සම්බන්ධව, automation සම්බන්ධව වීඩියෝස් අරන් එනවා. ඔයගොල්ලන්ට දැනුම ලබා ගන්න, මම දාන දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, අනිත් කට්ටියටත් බලන්න පුළුවන් වෙන්න. එතකොට පහලින් කමෙන්ට් කරන්න මොනවා හරි කියන්න දෙයක් තියෙනවා නම් වීඩියෝ එක ගැන අදහස්, යෝජනා, චෝදනා හැම දෙයක්ම අපි පහලින් කමෙන්ට් කරන්න. ඉතින් තවත් මේ වගේ වටින වීඩියෝ එකකින් ඉක්මනටම බලාපොරොත්තු වෙන්න. මම එහෙනම් ගිහින් එන්න. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.